welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකේ first video එක මේක. ඉතින් මම ඔයාලා හැමෝටම invite කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඉස්සරහට මම ගොඩක් videos අරන් එනවා. ඔයාලා ආස videos. ඉතින් ඔයාලා කියන්න මොන වගේ videos වලටද කැමති කියලා. ඉතින් මම ඉස්සරහට ඒ videos අරන් එනවා. අද මම හිතුවා diet vlog එකක් අරන් එන්න. ඒ කියන්නේ දවස් 3කට එක් ඩයට් එකක් කරනවා කියලා හිතන් ඉන්නවා. මොකද මගේ බඩ ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අද මම බඩ චෙක් කරා. ඒ චෙක් කරපු බඩ මම දාන්නම් වීඩියෝ එකෙන් පස්සේ. ඉතින් දවස් 3 vlog එක සමහරට මේ දවස් 3ම එකම vlog එකට මම එඩිට් කරයි. ඉතින් අපි බලමු කොහොමද දවස් 3න් පස්සේ එක් ඩයට් එකේ රිසල්ට් එක කියලා. ඉතින් එක් ඩයට් එක ඔයාලා දන්නවා එක් ඩයට් එකේ සාමාන්‍යයෙන් දවසට බිත්තර 6ක් විතර ගන්න තියෙන බෑ. මම එච්චර බිත්තර මම කන්න ආස නැහැ. ඉතින් මම ඒකට ෆෘට්ස් එකතු කර ගන්නවා. ඇපල්, දොඩම්. ඊට පස්සේ හවස්ට අනිවාර්යෙන් ඕට් මීල් එකක් ගන්නවා. ෆ්‍රෙෂ් මීල් එක විදියට එග්ස් 3ක් ගන්නවා. ඊට පස්සේ බඩගින්නට ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක් කනවා. එහෙම තමයි හිතන් ඉන්නේ. ඉතින් මම ඉස්සරහට මම කන්නේ මොනවද? අද දවස් ඇතුළත මොනවද කන්නේ? ඉතිරි දවස් 2 ඇතුළත මොනවද කන්නේ කියලා වීඩියෝ එකේ ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මාත් එක්ක ඉන්න දිගටම මම ආරාධනා කරනවා ඔයාලට මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ. bye. La 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 ඉතින් දැන් වෙලාව 12:00යි. මම ෆස්ට් මීල් එක ගන්න යන්නේ දැන්. අද නැගිටිනකොට ටිකක් පරක් වුණා. අපි බලමු මම ෆ්‍රෙෂ් මීල් එකට ගන්න හිතන් ඉන්නේ බිත්තර 3ක් එක්ක මොනවද ඇපල් ගෙඩියක්. මම මීල් එක පෙන්නන්න මම මොනවද ගන්න කියලා. ඉතින් ටිකටම මාත් එක්ක ඉන්න. ඉතින් මුලින්ම හිස් බඩ මම දෙහිකක් බොනවා මේ පැණි චුට්ටක් දාලා. ඊට පස්සේ මගේ කොලජන් ඩ්‍රින්ක් එක බොනවා. ඉතින් මේක මට මතක් වෙන්නේ නෑනේ හැමදාම බොන්න. මතක් වෙන වෙලාවට බොනවා. ඉතින් මේ කොලජන් එක ජමුජරිටා කියන බ්‍රෑන්ඩ් එකේ Pearl White කියන කොලජන් එක. එක් ඩයට් එකේ ෆස්ට් මීල් එක එග්ස් 3යි ඇපල් ගෙඩියක භාගයක් තමයි ගත්තේ ග්‍රීන් ටී එකක්. ඉතින් අනිවාර්යෙන් දවසට වතුර ලීටර් 2ක්වත් බොන්නම ඕන ළමයි. හරිද? යාළුවෙක් කරන් ආවා අපි. යාළුවෙක් කරන් ආවා. මිනින්නේ හයි කියන්න. හයි කියන්න. හයි කියන්න. එයා මේක මේ රින් ලයිට් එක අල්ලන්න හදනවා. මෙයා වගේම තව එක්කෙනෙක් ඉන්නවා. මෙයා ට්වින් බොයි කෙනෙක් නේ. හයි කියන්න. හයි. දැන් මම ඩිනර් එක ලෑස්ති කරලා දෙන්නේ. ඒක කන්න හදනකොට ඉතින් බබා අඬනවා. මගේ බබා නෙවෙයි, මගේ නෑනගේ බබා. මගේ හස්බන්ඩ්ගේ අක්කගේ බබාලා දෙන්නෙක් ඉන්නවා ට්වින්ස්ලා. ඉතින් එයාව චුට්ටක් එක්කන් ආවේද ඒකද? මේ තියෙන්නේ. මෙන්න මගේ ඩිනර් එක. පිච්චුණාද? මේක තියෙන්නේ හරිද? ඕට්ස් මීල් එක මගේ. කිරි තියනවා, නන් ෆැට් මිල්ක්, ඊට පස්සේ ඩේට්ස් තියනවා. ආමන්ඩ් තියනවා. පිච්චුණා. මං එන්නම් පස්සේ මේ කන්නකොට එන්න. bye. මේ තමයි මගේ ඕට්ස් මීල් එක. මේක මම හදාගත්තේ ඕට්ස්, ෆ්‍රෙෂ් මිල්ක්, කොකෝ පවුඩර් පොඩ්ඩක් දැම්මා, කැෂුස්, ආමන්ඩ්, ඒ වගේම ඩේට්ස් දාගත්ත පොඩ්ඩක් ස්වීට් ගතියට. කොකෝව දාගත්ත මට නිකන් ඕට්ස් නිකන් කන්න පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා ඉතින් මෙහෙම තමයි මගේ ඩිනර් එක. එක්ස් ඩයට් එකේ ඩිනර් එක ඕට්ස් මීල් එක. මේ ෆ්‍රෙෂ් මිල්ක් එක නන් ෆැට් එක තමයි ගන්න ඕන. නැත්නම් අරකේ ෆැට් එක වැඩිනේ. ඉතින් ඕට්ස් මීල් එක හදාගත්තේ මේ විදියට. අනේ මට ඩිනර් එක ගන්න වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා.
රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් දැන් කෑම කාලා වශ එකක් දාලා නිදා ගන්න තමයි යන්නේ. ඉතින් මගේ ස්කින් කෙයා කරන ගමන් මට මත කියන්න බැරි වුණානේ මම ඔයාලට කිව්වද කියලා මතක නැහැ. අනිවාර්යෙන් දවසට වතුර ලීටර් 2ක් බොන්න. ඒක අපේ ස්කින් එකටත් හොඳයි. weight loss එකටත් ගොඩාක් help කරනවා වතුර කියන එක. ඉතින් මං ඔය කේකේවා තුල්ලලා ඔයාලට ඕනි නම් කියන්න ස්කින් කෙයා වීඩියෝ එකක් මම වෙනම අරන් එන්නම් මම මොනවද යූස් කරන්න කියලා. ඉතින් අද දවස සාර්ථකව ඔන්න ගත කරා එක් ඩයට් එක සාර්ථකව මම ඉවර කරා. ඉතින් මට ගොඩක් සතුටුයි ඇත්තටම ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්නකොට මට මොටිවේෂන් එක වැඩි. ඉතින් ඩයට් එක කරන්න දාස හිතෙනවා. මං හිතනවා හෙට යනින්දයිත් මට සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට විශ් කරන්න ළමයි. ඉතින් අපි බලමු හෙට උදේ කොහොමද වෙයිට් එක කියලා. ඉතින් හෙට ඔයාලව හම්බෙනකන් මං ගිහින් එන්නම්. බයි. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ඉවර නෑ. වීඩියෝ එක බලලා අනිවාර්යෙන්ම subscribe කරන්න, like කරන්න, ඔයාලා කැමති නම් share කරන්න. ඉතින් ගිහින් එන්නම්. බයි. හයි ළමයි ඔන්න ඊයේ සාර්ථකව මම එක් ඩයට් එක ඉවර කරා. අද සමහර විට මම ෆිෂ් හරි චිකන් හරි මොනවා හරි ඇඩ් කරගන්නවා මගේ ඩයට් එකට. මට පස්සේ මතක් වුණේ දවස් 3ක් එක දිගට කරන්න වෙන්නේ නැහැ ළමයි. හෙට පොය නේද? වෙසක් නේ. ඉතින් එතකොට සමහර විට මම දන්සල් යයි. ඉතින් ඒ නිසා මට ඩයට් එක දවස් 3ක් කරන්න බැරි වෙයි. හැබැයි මම ඉස්සරහට ඩයට් චැලෙන්ජ් අනිවාර්යෙන් ඔයාලට අරන් එනවා. ටිකට මාත් එක්ක ඉන්න. ළමයි මම බර චෙක් කරා. දැන් ඊයේ මම එක් ඩයට් එක පටන් ගන්නකොට මගේ බර 65යි 95ක් තිබ්බා. අද බලද්දි 64යි 75ක් තියෙනවා. මම බරක් දාන්නම්. කිලෝ 1යි ග්‍රෑම් 200ක් විතර අඩු වෙලා. ඒක ඉතින් අපේ ෆැට් එක නෙමෙයි වෝටර් වේට් එකනේ මුලින්ම අඩු වෙන්නේ. ඒක ඉතින් එච්චර පුදුම වෙන්න දෙයක් නෙමෙයි. හැබැයි මට සතුටුයි. ඉතින් අපි බලමු. මේ තමයි දෙවැනි දවසේ මගේ ෆස්ට් මීල් එක. ආට රොටි එකක්, එග්ස් දෙකක් අරගෙන ඔම්ලට් එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ෆිෂ් අරගෙන තියෙනවා. ඉතින් අපි පූල් එක පැත්තට ආවා. අපි කියන්නේ අපේ ගෙදර නෑයෝ ආවා. ඔය ඉතින් ඉන්නේ එයාලා. ඉතින් පූල් එක පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරා. මේ අපේ චූටි බබාලා දෙන්න අපේ අක්කගේ හස්බන්ඩ්ගේ අක්කගේ බබාලා දෙන්න. එයාලා ට්වින්ස්ලා නේ හරිම කියුට්. මං හරි ආදරේ ඉතින් එයාලට. මේ තියෙන පූල් එක.
Good morning ළමයි, today is last day. ඉතින් අද මම බර බැලුවා ග්‍රෑම් 25ක් වැඩි වෙලා. මොකද මම චීට් කරා අයියේ මේ රෑට බත් කෑවා. ඒ නිසා බර ග්‍රෑම් 25ක් වැඩි වෙලා. හැබැයි ස්ටාර්ටින් weight එකට වඩා මගේ weight එක කිලෝ එකක් අඩු වෙලා තියෙනවා last day එක වෙද්දි. ඉතින් බලන්නකො ඉස්සරහට මගේ weight එක කොහොමද progress එක කියලා. මේ vlog එක මෙතනින් ඉවරයි. තවත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. bye.